පුතේ හැමෝටම ආයුබෝවන්. හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ 10 වසර අච්චු පොතේ grade 10 textbook එකේ පළවෙනි unit එක people වලට අදාළම තව කොටසක්. අපි මේක එක කොටසක් එක වීඩියෝ එකකින් මම පුතාලට එව්වා. ඒ වගේම මේ කොටස තුල අඩංගු වෙන ඉතාමත් වැදගත් පාඩමක් වන reported speech පාඩම මම මගේ දෙවෙනි වීඩියෝ එකෙන් පුතාලට එව්වා. අපි පළවෙනි යුනිට් එකේ අවසාන කොටස සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ එක අපි සූදානම් කරලා තියෙන්නේ. පුතාලට පුතාලගේ අච්චු පොතේ 9 වෙනි පිටුවේ හම්බෙනවා qualities. මෙන්න මේ මාතෘකාව යටතේ qualities කියන මාතෘකාව යටතේ පුතාලට role play එකක් කියන්නේ දවසක් ඒ චරිත අපි කියලා හිතලා රඟ දක්වන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ මේ දෙබස් ටික කියන්න ඕනේ. රෝල් ප්ලේ එකක් කියන්නේ ඒක. මේකදී අපි බලමු මොනවද මේ දරුවෝ කතා වෙන්නේ කියලා. රසුනි කියනවා hello Venura, you seem to be in a good mood today. Hello Venura, you seem to be in a good mood today. පුතාලා mood කියන්නේ මොකක්ද? මන් දීලා තියෙන glossary එකේ පුතාලට මේ වචන සියල්ලම තියෙනවා. අපි mood එක කියලා සාමාන්‍යයෙන් කියනවා අපේ හිතේ තියෙන ස්වභාවය mood එක. මොකද අපේ හිතේ තියෙන ස්වභාවයනේ අපේ මූණෙන් පිටතට පෙන්වන්නේ. අපේ හිත සතුටු නම් අපිට happy mood එකේ ඉන්න පුළුවන්. අපේ මූණෙනුත් ඒ happiness එක පේනවා. අපි දුකින් නම් අපේ mood එක sad mood එකක් වෙනවා. ඒ කියන්නේ චිත්ත ස්වභාවය හිතේ ඇතිවන සිතුවිලි වලට අනුව තමයි අපේ මූණේ ඉරියව් අපේ ක්‍රියාකාරකම් සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා mood එක කියලා කියන්නේ චිත්ත ස්වභාවය කිව්වොත් නිවැරදි. ඒතර good mood එක හොඳ ස්වභාවයෙන් ඉන්නවා. බොහොම පිරිපුන් විදියට. එයා බොහොම ලස්සනට අද ඉන්නවා. ඒතර රසුනි මේක දකිනවා. එයා කියනවා hello Venura, you seem to be in a good mood today. අද ඔයා හොඳ mood එකකින් වගේ. ඔයාට හොඳ ස්වභාවයකින් ඉන්නවා වගේ. පෙන්ඩු කියනවා yes, I am always happy. Yes, I am always happy. ඔව් මම නිතරම සතුටින් ඉන්නේ. ප්‍රශ්නය අහනවා how can you always be happy? How can you always be happy? ඔයා කොහොමද මේ හැමතිස්සෙම සතුටින් ඉන්නේ? අපිටත් තියෙන ප්‍රශ්නය යන්නේ කවුරුත් කැමති නේද හැමතිස්සෙම සතුටින් ඉන්න තියනවනම්? ඒ වගේ ප්‍රශ්නයක් ද රසුන්ටත් ඇවිල්ලා. ඔයා කොහොමද හැමතිස්සෙම සතුටින් ඉන්නේ? වෙන්ඩර් කියනවා it's simple. ඒක සරලයිනේ. all I need is to see the good side of everything. All I need is to see the good side of everything. මට කරන්න තියෙන එකම දේ තමයි හැම දෙයකම හොඳ පැත්ත දකිනවා. ආන්ගේ හැමදේම හොඳ පැත්ත දකිද්දී සන්තෝෂෙන් ඉන්න පුළුවන් බව වෙනුර කියනවා. රසුන් කියනවා does it mean that you are optimistic? Optimistic කියන්නේ පුතේ සුබවාදී. ඒ කියන්නේ හැමදේම හොඳ පැත්ත විතරක් දකින කියන ඒ ගුණයට අපි කියනවා optimistic කියලා. එතකොට රසුනි කියනවා ඒ කියන්නේ ඔයා සුබවාදී කෙනෙක්. ඒතර පුතාලා මේ වචනේ වලට මම දීලා තියෙන ග්ලොසරි එකේ දීලා තියෙනවා. ඒ වගේම මේකේ විරුද්ධ පදෙත් අපි දැනගමු pessimistic කියන්නේ පුතේ අසුබවාදී. ඒ කියන්නේ මොන දේ කරත් එයා ඒක නරකක් දකිනවා. වැරද්දක් දකිනවා. අපි ඒ ගුණයට කියනවා pessimistic. ඒක ස්පෙල් කරන්නේ කොහොමද? PESSIMISTIC pessimistic අසුබවාදී, optimistic සුබවාදී. ඉතින් මේ වීඩියෝ එක බලන දරුවෝ අපි ජීවිතේ පුළුවන් තරම් optimistic වෙන්න ඕනේ. අපි සුබවාදී වෙන්න ඕනේ. මොකද අපේ හිත හැමතිස්සෙම සතුටින් තියාගන්න ඉන්න තරමට අපිට කායික රෝගත් අඩුයි. අපිට දෙයක් හොඳට ලස්සනට පැහැදිලිව නිරවුල්ව කරගන්න පුළුවන්. එන වචනේ මත තියන්න optimistic කියන්නේ පුතේ සුබවාදී. එතකොට වෙන්ඩර් කියනවා yes I am. ඔව් මම එහෙම තමයි. yes I am.
and you are a very outgoing person. මොකක්ද මේ පුතේ outgoing කියන්නේ? මිත්‍රශීලී. දැන් සාමාන්‍යයෙන් outgoing මෙතන මේ go කියන ක්‍රියාපදයේ ing form එක අරගත්තාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ යනවා කියන අර්ථය මොකක් හරිද තියෙන්නේ කියලා. ඇත්තට මේක adjective එකක් පුද්ගලයෙක් විස්තර කරන්න ගන්න. outgoing කියන්නේ පුතේ මිත්‍රශීලී කායක තිනා වෙලා කතා බහ කරලා ඉන්න. අන්නේ නාම විශේෂණය තමයි මේ තියෙන්නේ. වෙනර කියනවා yes ඔව් මම එහෙම තමයි. and ඒ වගේම දැන් වෙනර රාජුනි ගැනත් කියනවා you are a very outgoing person. ඔයා හොඳ මිත්‍රශීලී පුද්ගලයෙන්නේ. but sometimes you do get angry. laughs කියන්නේ hina වෙනවා ඒක කියලා. එයා hina වෙන එකයි වරන් ඇතුලේ දාන්නේ brackets ඇතුලේ. නමුත් ඇතැම් විට වාට කේන්තිත් යනවනේ. නමුත් වාට ඇතැම් විට කේන්ති යනවනේ. මිත්‍රශීලී වුණාට. රසුනි කියනවා yes I do. ඕනේ. and that's one of my weaknesses. ඒක මගේ දුර්වලකම. weakness කියන්නේ පුතේ දුර්වලකම. ඒක මගේ තියෙන දුර්වලකම. I think that is because I am oversensitive. I think that it's because I am oversensitive. පුතේ මෙන්න මේ වචනේ oversensitive කියන්නේ ඕනවට වඩා සංවේදී. අතිශයින් සංවේදී. ඕන දෙයකට ගොඩාක් සංවේදී වෙනවා. ඇත්තට මේ oversensitive කියන්නේ පුතා අපි ගාව තියෙන ඇත්තටම නෙගටිව් අපේ ක්වොලිටි එක. oversensitive වෙන්න හොඳ නැහැ. සමාජ ජීවත් වෙන්න බෑනේ oversensitive වෙලා හැම දෙයකටම අපි ඕනවට වැඩිය සංවේදී වෙන්න ගියොත් අපිටම ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. එතකොට රසුනි කියනවා I think that it's because I am oversensitive. මම හිතන්නේ ඒ මට හිතපු ගමන් කේන්ති යන්නේ මම ඕනවට වඩා සංවේදී කෙනෙක් නිසා. ඒ සංවේදී ගතිය තියෙන නිසා. වෙනර කියනවා well හොඳයි. we all have weaknesses. අපි ඔක්කොටම ඉතින් දුර්වලකම් තියෙනවනේ. you see මට තේරෙනවද? there are times that I feel very generous. ඔයා දන්නවද? you see ඔයා දන්නවද? there are times that I feel very generous. ඇතැම් වෙලාවල් තියෙනවනේ මට හරියට පරිත්‍යාගශීලී කෙනෙකුට උදව් කරන්න හිතෙන වෙලාවල් තියෙනවා. but sometimes I'm a little concerned about it. නමුත් ඇතැම් වෙලාවට මම ටිකක් ඒ ගැන හිතනවා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට කෙනෙකුට උදව් කරන්න පරිත්‍යාගශීලී වෙන්න මෙයාට හිතෙනවා. නමුත් සමහර වෙලාවට එයාට හිතෙනවා මම මේක දැන් කරන්න ඕනේද? මෙයාට මේ උදව් කරන්න ඕනේද වගේ ඒ වගේ හිතෙනවා. ඒක තමයි යා කියන්නේ. but sometimes I'm a little concerned about it. රසුනි කියනවා no you are not. නෑ ඔයා එහෙම නෑ. no you are not. ඔයා එහෙම නෑ. I remember මට මතකයි the time you helped me. ඔයා මට උදව් කරපු වෙලාව with my project මගේ ව්‍යාපෘතියට when you hadn't even finished yours. ඔයාගේ project එක yours කියලා කියන්නේ මෙතන ඔයාගේ project එක කියන එක වෙනුවට මෙතන possessive pronoun එක දානවා. ඔයාගේ project එක ඔයා ඉවර කරලා නොතිබෙද්දිත් ඔයා මට මගේ project එක කරන්න උදව් කරා මට මතකයි. that was very generous and helpful of you. ඒ ඔයාගේ පරිත්‍යාගශීලීකම සහ උපකාරශීලීකමනේ. වෙනර කියනවා oh well that's what friends are for. ඒකට න්යාලුවෝ ඉන්නේ. රසුනි කියනවා of course you are right. සත්‍යකින්ම ඔයා හරි. we should all try to be kind. අපි ඔක්කොම උත්සාහ කරන්න ඕනේ කරුණාවන්ත වෙන්න, helpful උපකාරශීලී වෙන්න, generous පරිත්‍යාගශීලී වෙන්න and understand all those around us. ඒ වගේම අපි වටා සිටින සියලුම දෙනාව තේරුම් ගන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. This is the dialogue between Venura and Rasuni. Here you learnt about some qualities that people have. ඔයා මෙතන ඉගෙන ගත්තා මිනිස්සුන්ට තියෙන ඇතැම් ගතිගුණයන් ගැන. මෙතන තියෙන ඇතැම් ගතිගුණ පොසිටිව්, ඒ වගේම ඇතැම් මේවා නෙගටිව්. හොඳයි පුතේ අපි එහෙනම් මෙතන ඇක්ටිවිටි එකට යමු. ඇක්ටිවිටි 8 එකේ තියෙනවා. Fill in the following table using the details given in the dialogue. පල්ලෙහා තියෙන වගුව පුරවන්න ඩයලොග් එකේ දීලා තියෙන තොරතුරු අරන්.
එතන මෙතන මේ දෙපසේ ඉන්න වෙනුර සහ රසුනි කියන දෙන්නගේ නම් දෙකක්. ඒ දෙදෙනාගේ positive qualities negative qualities කියන ඒ ගුණාංගත් ඔයා වෙන වෙනම මේ අභ්‍යාසය තුල ලියන්න. ඒතර මේ වීඩියෝ එකේදී මම ඔයාලට මේ දෙපස පැහැදිලි කරද්දි මේ ගතිගුණයන් ගැන කිව්වා. ඒවා හොඳට මතක තියාගෙන මෙන්න මේ වගුවට යොදන්න. හොඳයි පුතේ. දැන් ඊළඟට අපි එනවා activity 9 එකට. Activity 9 එකේ තියෙනවා put the following adjectives in the right column. පුතා දන්නා column එකක් කියන්නේ තීරුවක්. column එක තීරුව. එතකොට මෙන්න මේ table එකේ අපිට columns දෙකක් තියෙනවා. There are two columns here. One is for positive qualities and one is for negative qualities. එකක් positive qualities වලට අනිත් එක negative qualities වලට. එතකොට මේ මෙතන පහළ දීලා තියෙන adjectives ටික අරගෙන එතනින් අපි බලන්න ඕනි පුතේ මොනවද positive qualities පුද්ගලයෙක්ගේ මොනවද negative qualities. දැන් මම එකින් එක විස්තර කරනවා පුතාලා හොඳට අහගෙන ඉන්න. මම තේරුමත් කියනවා. ඒක අහගෙන ඉඳලා ඔයාලා මේ කොටස් දෙකට ඒ අදාළ විදිහට යොදන්න. හොඳයි. එතකොට මේක මේ ටිකේ තේරුම මොනවද? අපි බලමු. helpful කියන්නේ උපකාරශීලී. අන්‍යයන්ට උදව් කරන. එහෙනම් ඒක පොසිටිව් නේ ධනාත්මකයිනේ. ඒක හොඳයිනේ. එහෙනම් පොසිටිව් යටතට එනවා. ඊළඟ පුතේ noisy. noisy කියන්නේ මොකක්ද? ഘോഷාකාරී. හැමතිස්සෙම වගේ කෑ ගසන. noisy. එහෙනම් එහෙම කෙනෙක් එච්චර ඒ ගතිගුණය හොඳ නෑ නේද? එහෙනම් අපි ඒක දානවා negative quality එක. ඊළඟ පුතේ අපි එනවා kind. කරුණාවන්තයි. ඒක ඇවිල්ලා positive quality එකක්. ඊළඟ පුතේ loyal කියන්නේ පක්ෂපාතී. ඒ කියන්නේ කෙනෙකුට බොහොම හිතවන්තයි, විශ්වාසනීයයි. අන්න ඒ වගේ අර්ථයක් තියෙන adjective එකක්. එහෙනම් මේ loyal කියන එක positive quality එකක්. ඊළඟට obedient කියන්නේ පුතේ කීකරුයි. එහෙනම් ඒක positive quality එකක්. මෙතන දීලා තියෙනවා lazy කම්මැලි පදන්නවා. ඒක negative. ඊළඟ පුතේ honest. මේ වචනේ උච්චාරණය කරන්නේ honest. මේ චකුර අපි silent තියෙන්නේ. ඊටු ටික උච්චාරණය වෙනවා. honest කියන්නේ අවංකයි. අවංකකම positive quality එකක්. ඊළඟ මෙතන තියෙනවා පුතේ stingy කියන්නේ මසුරුයි. ඒ කියන්නේ ලෝභයි. කෙනෙකුට දෙයක් දෙන්න කැමති නෑ. අහක දාන දෙයක්වත් දෙන්නේ නෑ. stingy. එහෙනම් ඒක negative. ඊළඟට අපි එනවා careless කියන්නේ අපරිස්සම්කාරී. කිසිදු පරිස්සමක් නෑ. කිසි වැඩක් කරොත් ඒක කිසිම පිළිවෙලකට නෑ. හරිම අපරිස්සම්කාරී. එහෙනම් මේක negative. ඊළඟට untidy කියන්නේ අපිළිවෙලයි. එහෙනම් අපිළිවෙලයි කියන්නේ negative quality එකක්. ඊළඟ පුතේ truthful කියන්නේ සත්‍යවාදී. හැමතිස්සෙම ඇත්ත කියන. එහෙනම් ඒක ඉතාමත්ම හොඳ positive quality එකක්. ඊළඟ පුතේ එනවා wasteful නාස්තිකාර. ඒක වචනෙන්ම පුතාට තේරෙනවා ඒක negative. ඊළඟ පුතේ friendly කියන්නේ මිත්‍රශීලී. එහෙනම් ඒක positive quality එකක්. hot tempered මෙන්න හොඳ වචනයක්. ඉගෙන ගන්න පාඩම් කරගන්න. hot tempered කියන්නේ පුතේ ඉක්මනින්ම කේන්ති යන. එහෙනම් මේක negative quality එකක්. එහෙනම් පුතාලගේ textbook activity අපි කරන පොතේ මේ වගුව ගහලා මෙන්න මේ qualities ඒ අදාළ column එකට පුතාලා දාන්න. ඊළඟට අපි එනවා activity 10 එකට. Write 5 sentences about your best friend. ඔයාගේ හොඳම යාළුවා ගැන වාක්‍ය 5ක් ලියන්න. Using adjectives that describe his or her qualities. මේ උඩ තියෙන අපි මේ කතා කරපු adjectives අරගෙන හොඳම යාළුවා විස්තර කරමින් එගේ ගුණාංග ගතිගුණ ඔහුගේ හෝ ඇගේ ගුණාංග ගතිගුණයන් විස්තර කරමින් ලියන්න. They have given us an example here. මෙතන අපිට ඒගොල්ලෝ දෙන example එකක්. He or she is friendly with everybody in the class. දැන් පිරිමි ළමෙන් නම් he කියලා ගන්න, ගෑනු ළමෙක් කියනවා නම් she ගන්න. ඔව් නැත්නම් ඇය
පන්ති ඉන්න හැමෝම එක්ක හරිම මිත්‍රශීලී. එතකොට මෙන්න මේ විදිහට තමන්ගේ යාළුවා ගැන පුතාලට වාක්‍ය තනන්න පුළුවන්. මෙන්න මේ ඇඩ්ජෙක්ටිව්ස් යොදමින් වාක්‍ය තනන්න වාක්‍ය පහක් යාළුවා ගැන. හොඳයි පුතේ අපි එනවා ඊළඟ ඇක්ටිවිටි එකට. ඊළඟ ඇක්ටිවිටි එකේ තියෙනවා read the following description that Venura wrote about his best friend to the class wall newspaper. පල්ලෙහා දී ඇති විස්තරය කියවන්න වෙනුර ඔහුගේ හොඳම මිතුරා ගැන ලිව්ව පන්ති පුවත්පතට බිත්ති පුවත්පත පන්තියේ තියෙන බිත්ති පුවත්පතට ලියපු විස්තරය හොඳම යාළුවා ගැන. ඒ වගේම write a similar description about your best friend. ඔයාගේ යාළුවා ගැන ඒ සමානම විස්තරයක් ලියන්න. Now let's see what Venura wrote about his best friend. My best friend. මගේ හොඳම මිතුරා. I have many friends, but Vishmika is the one I like most. මොකද්ද මේ කියන්නේ? I have many friends. මට බොහෝ යාළුවෝ ඉන්නවා. But නමුත් Vishmika is the one I like most. Vishmika තමයි මං ගොඩක්ම කැමති කෙනා. The one I like most. මං ගොඩක්ම කැමති කෙනා. We have known each other. We have known each other since we were in grade 6. අපි එකිනෙකා each other කියන්නේ පුතේ එකිනෙකා අපි එකිනෙකාව දන්නේ. අපි 6 වසරේ ඉන්නේදී ඉඳන් අපි 6 වසරේ ඉන්නේදී ඉඳන් තමයි එකිනෙකාව දන්නේ. He is tall and he's a tall and a fair boy with curly hair. ඔහු උස සහ පැහැපත් පිරිමි ළමයෙක් curly hair මුදු කොණ්ඩයක් තියෙන කැරලි කොණ්ඩයක් තියෙන. He is known to be මෙතන known to be දාන්නේ පුතේ හැම අතරම ප්‍රසිද්ධයි කියන්න. He is known to be cheerful, friendly and hardworking. He is known to be friendly. කවුරුත් දන්නවා එයා මිත්‍රශීලී, cheerful, සතුටින් ඉන්න සහ hardworking මහන්සිලා වැඩ කරන කෙනෙක් බව. Next paragraph. Vishmika is kind-hearted. Vishmika කරුණාවන්ත හදවතකින් යුතු කෙනෙක් and is always willing to help others. සහ ඔවුන් නිරන්තරයෙන් හැමතිස්සෙම අනිත් අයට උදව් කරන්න කැමති. Most of the time ගොඩාක් වෙලාවට most of the time he helps me with my mathematics and science. ඔහු මට මගේ ගණිතයට විද්‍යාවට උදව් කරනවා. Vishmika is an avid reader. Avid reader ඒ කියන්නේ පුතේ බොහොම අපි සාමාන්‍ය මේ වචනේ ගත්තොත් ඊටාම ලොල් වෙලා ඉන්නවා කියවන්න. ඒ ලොල් වෙලා කියන වචනේ අපි සාමාන්‍යයෙන් නෙගටිව් පැත්තට යොදාගන්නේ සාමාන්‍ය. නමුත් අපි ඒක පොසිටිව් පැත්තට ගත්තොත් කියවීම වගේ පුරුද්දකට ලොල් වෙනවා කියන්නේ ඇත්තට මේක හොඳයි. ඒතර ඒවිඩ් කියන්නේ අන්න ඒ වගේ බොහොම ඒ දෙයට බොහොම ආසාවක් දක්වන ඒ දෙයට ලොල් වුණු කියවන්නේ. යා පොත්පත් කියවනවා නිතර හරි ආසාවෙන්. ඒකයි ඒවිඩ් රීඩර් ලස්සන ඇඩ්ජෙක්ටිව් එකක්. And an interesting storyteller. ඒ වගේ මෙයා රසවත් කතන්දර කියන්නේ. එයාට බොහොම රස කරලා කතන්දර කියන්න පුළුවන් අනිත් අයව ආකර්ෂණය කරගන්න. And his ambition is to become a writer. සහ ඔහුගේ අරමුණ දිනක ලේඛකෙක් බවට පත් වෙන එක. As he is very creative. මෙතන as දාන්නේ පුතේ නිසා කියන්න මේක conjunction එක විදිහට use වෙන්නේ. As he is very creative. ඔහු ඉතා නිර්මාණශීලී නිසා I think he can become a good writer one day. මං හිතනවා ඔහුට දිනක හොඳ ලේඛකයෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා. He is usually punctual. අන්න පුතේ තවත් හොඳ ඇඩ්ජෙක්ටිව් එකක් මේකත් positive quality එකක් describe කරන ඇඩ්ජෙක්ටිව් එකක්. He is usually punctual. Punctual කියන්නේ වෙලාවට වැඩ කරන දේ හරි වෙලාවට කරන punctual. මේකේ නාමපදේ punctuality. He is usually punctual. ඔහු සාමාන්‍යයෙන් වෙලාවට වැඩ කරන වෙලාවට ඉන්න කෙනෙක්. But sometimes he is a little absent minded. මොකද්ද පුතේ මේ absent minded කියන්නේ?
ටිකක් අමතක වෙන සුළු. අපිටත් ඕක හිටපු ගමන් කොහෙන්ද මම පෑන තිබ්බේ කියලා අපි හොයන්නේ. කොහොම බයිසිකලේ යතුරු මම මේ දැන් අතට ගත්තනේ. අර ඒ වගේ absent minded ටිකක් අමතක වෙන සුළු කෙනෙක්. As he is a good friend, ඔහු හොඳ මිතුරෙක් නිසා I always enjoy his company. I always enjoy his company. Company කියලා කියන්නේ පුතේ මෙතන ඔහුගේ මිත්‍රත්වය නැත්නම් ඔහුගේ ඇසුර. අපිට හොඳ වචනයක් ගත්තොත් සමාගමය. මම හැමතිස්සෙම ඔහුගේ ඇසුර බොහොම රස විඳිනවා. I wish him all the best. මම ඔහුට සුබ පතනවා. This is the description Venura wrote about his best friend. Now you have to write a similar description about your best friend. You can use the adjectives given here to describe your best friend. මේ විදිහටම පුතේ ඔයාලත් යාළුවා විස්තර කරමින් ඔයාලගේ ලියන පොතේ ලියන්න තමන්ගේ හොඳ මිතුරා ගැන. right. දැන් අපි යනවා test 12 වලට. test 12 වල මොකද්ද තියෙන්නේ? match the adjectives and definitions. definitions කියන්නේ අර්ථකථනය. විස්තර කිරීම. විස්තර කිරීම සහ adjectives නාම විශේෂණයන් match කරන්න ගලපන්න. මේ අභ්‍යාස කරද්දී පුතාලා මෙන්න මේ තියෙන adjectives ටික මෙතන මේ අපිට ලයිස්තුවක් දීලා තියෙන මේ adjectives ටික අපි හොඳින් දැනගන්න ඕනේ. අපි බලමු මොනවද මේවයි තේරුම් කියලා. ඔන්න බලන්න. moody. දැන් moody කිව්වම ඔයාලට බෝතල් moody එහෙම මතක් වෙනවද නෑ නේද? අපේ සිංහලෙන් මේ moody කියන්නේ බෝතල් moody වලට. මෙතන moody කියන්නේ පුතේ එක වෙලාව එයා බොහොම එයාගේ චිත්ත ස්වභාවය සැරෙන් සැරේ වෙනස් වෙනවා. අපි මතකද කතා කරා mood එක කියන්නේ චිත්ත ස්වභාවය කියලා. mood එක හිටපු ගමන් වෙනස් වෙනවා. මෙන්න සන්තෝෂෙන් ඉන්නවා පේනවා. මෙන්න ටිකකින් කල්පනා කරනවා. මෙන් ආයෙ ටිකකින් කඳුළු පුරවන් ඉන්නවා. මෙන්න ආයෙ ටිකකින් කායෙක් හරි කේන්තියෙන් බැන ගන්නවා. මෙන්න ආයෙ hina වෙවි ඉන්නවා කායෙක් හරි. මේකට කියන්නේ moody. moody. වචනේ මතක තියාගන්න moody. ඊළඟට ambitious කියන්නේ පුතේ යම් අරමුණක් ඇති. ambition කියන්නේ අරමුණ. ambitious කියන්නේ අරමුණකට යාමේ දැඩි ආශාවක් ඇති කියන adjective එක. confident කියන්නේ විශ්වාසනීය. තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙනවා නම් self confidence කියනවා නේද? confident විශ්වාසය ඇති. lazy කියන්නේ පුතේ කම්මැලි. lazy කියන්නේ කම්මැලි. ඊළඟට cooperative කියලා පුතේ කියන්නේ සහයෝගයෙන් ක්‍රියා කළ හැකි. කායික සහයෝගයෙන් ඉන්න පුළුවන්. එකමුතු. cooperative. aggressive කලහකාරී. කොවිලාත් කේන්ති යනවා කායිකත් ගෝරියට යන aggressive. shy කියන්නේ ලැජ්ජාශීලී. shy. selfish කියන්නේ පුතේ ආත්මාර්ථකාමී. ඊළඟට sociable කියන්නේ සමාජශීලී. කායිකත් හොඳට කතා බහ කරලා ඉන්න පුළුවන්. කායිකත් hina වෙලා කායිකත් ඉන්න පුළුවන්. sociable. ඊළඟ පුතේ එනවා sensible. මේ වචන දෙක ටිකක් එක වගේ වුණාට තේරුමෙන් වෙනස්. මේ වෙනස මතක තියාගන්න. sensible කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් ඇති. sensible කියන්නේ හොඳ අවබෝධයක් ඇති. කරුණු කාරණා ගැන ජීවිතේ සමාජීය වශයෙන් හොඳ අවබෝධයක් ඇති sensible. එහෙනම් මෙන්න මේ තේරුමත් සමග අපි බලමු පුතා මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශයන් මොනවද? right. Look at the first one given here. She feels ඇයට දැනෙනවා very sure of herself. ඇය ගැන හොඳ විශ්වාසයක් දැනෙනවා. ඒ කියන්නේ මේ ඇය කියන කෙනා මොන හරි කරන්න ගියොත් මට මේක ඉතාම හොඳින් කරන්න පුළුවන් බව ඇයට හැඟෙනවා. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් මේකට අපි ගන්න වචනේ මොකද්ද පුතේ? අපි ගන්නේ confident. Second one, he only thinks about himself. ඔහු ගැන විතරයි හිතන්නේ. අන්‍යයන් ගැන හිතන්නේ නැහැ. එහෙනම් මේ වගේ ගතිගුණයක් තියෙන කෙනෙකුට ඒ ගතිගුණයට අපි කියනවා මොකද්ද? selfish. ආත්මාර්ථකාමී. Next one, third one.
He is always ready for a fight. He is always ready for a fight. හැම තිස්සෙම කායිකාරී ගෝරියකට ලෑස්ති. කායිකාරී ගෝරියකට ලෑස්ති. එහෙනම් මේක තමයි aggressive. Aggressive. Fourth one, she is good at working with other people. She is good at working with other people. ඇය හරි දක්ෂයි අනිත් අය එක්ක වැඩ කරන්න. එහෙනම් මෙන්න මේක තමයි පුතේ අපි මෙතන cooperative කියලා ගත්තේ. අපි මේක තමයි cooperative කියලා ගත්තේ. Next one. He likes being with other people. He likes being with other people. ඔහු කැමති අනිත් මිනිස්සු එක්ක ඉන්න. ඔහු කැමති අනිත් මිනිස්සු එක්ක ඉන්න. කෙනෙක් ආශ්‍රය කරලා ඇසුරු කරලා ඉන්න කැමති. එහෙනම් පුතේ ඔකට තමයි sociable සමාජශීලී කියලා කියන්නේ. Next one. He is happy one moment and sad the next. ඔහු එක මොහොතක සතුටින් ඉන්නවා අනිත් මොහොතේ දුකින් ඉන්නවා. එහෙනම් ඒ වගේ ගුණයක් තියෙනවා නම් තමයි අපි කියන්නේ moody චිත්ත ස්වභාවය සැරෙන් සැරේ වෙනස් වෙන. Next one. She doesn't like working. She doesn't like working. ඇයි වැඩ කරන්න කැමති නැහැ. ඒ කියන්නේ මොකද්ද? කම්මැලි. එහෙනම් මෙතන තියෙනවා මොකද්ද? lazy. කම්මැලි. Eighth one. She has a lot of common sense. Common sense කියලා කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය බුද්ධිය. ඒ කියන්නේ සමාජයේ යම් දේවල් අවබෝධ කර ගැනීමේ බුද්ධිය. common sense එක. එහෙනම් මේකට තමයි පුතේ අපි ගන්නෙ sensible. Sensible. සමාජ අවබෝධයක් ඇති. Number 9. She finds it difficult to talk to new people. She finds it difficult to talk to new people. ඇයට හරි දුෂ්කරයි. ඇයට හරි බොහොම අමාරුයි අලුතෙන් හම්බෙන අය එක්ක කතා කරන්න. එහෙනම් උත්තරය පුතා shy ලැජ්ජාශීලී. Number 10. He wants to do well in his life. ඔහුට ඕනේ ඔහුගේ ජීවිතේ හැමදේම ඉතාම හොඳින් කරන්න. He wants to do well in his life. එහෙනම් ඒ තමයි ambitious. එහෙනම් පුතේ මෙන්න මේ වචන මේ adjectives පුතාලා හොඳින් මතක තියාගන්න. ඒ වගේම මේ අභ්‍යාසය තුල නැවත මේ වීඩියෝ එක බලන්න මේ වචන මතක තියාගන්න. පුතාලා මේ වචන අපිට ඉතාම වැදගත්. කෙනෙක්ව විස්තර කරද්දී ඔහුගේ ගතිගුණ ලක්ෂණයන් ගැන කියන්න. එහෙනම් පුතේ අපි යුනිට් 1 එක සාකච්ඡාව මෙතනින් ඉවර කරනවා. නැවත මුල ඉඳන් මේ වීඩියෝ එක කොටස් මම 3කට එව්වේ. පළවෙනි කොටසෙන් පළවෙනි අච්චුපොතේ පළවෙනි කොටසකුත් දෙවෙනි වීඩියෝ එකෙන් පුතාලට මම recorded speech කියන මේකේ ඇතුළත් වුණු ව්‍යාකරණ පාඩම සමේ වීඩියෝ එක තුන්වෙනි කොටස විදිහට මේ වීඩියෝ එකත් මම පුතාලගේ අතටපත් කරා. එහෙනම් යුනිට් 1 එකේ අපි සාකච්ඡාව ඉවරයි. එහෙනම් පුතේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. පුතාලට සුබ දවසක්. Goodbye everybody.